ඔබට කියන්න බෑ නේද? වර බල්ලා. සර් මම මොකුත් කරේ නෑ සර්. ඇයි මේ මට වද දෙන්නේ? මුකුත් කරේ නෑ. ඔබට දැන් ඇත්ත කියන්න බැයි නම් පරලෝ යන්න ලෑස්තිය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය දැන් ලොකු වැඩ කරනවලු නේ සර් කට හොල්ලන්නෙම නෑ මේ පරබල්ලා. අනේ සර් මම මේ මොකුත් දන්නේ නෑ සර්. මට මේම කරන්න එපා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය UDDN ජයතිලක මෙතනට එන හැමෝම ওই කතාව තමයි මං කියන්නේ බණ්ඩාර තව කොල්ලෝ කී දෙනෙක් ගෙනාවද සර් ඔක්කොම කොල්ලෝ 5යි. මූ තමයි මේකේ ලොක්කා. සර් මම මේවට සම්බන්ධ නෑ සර්. මේ පොලිසිය මහතුරු තමයි සර් මට අතින් බඩු දාලා ගෙනාවේ. බඩු දාලා යකෝ තෝ කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න ඔක්කොම හොරු කියලාද ලොක්කා මේ මූව රැමෙතුමායි කැම්පස් එකේ වැඩේට සම්බන්ධයි. ඒ කියන්නේ ඔබ දේශපාලනටත් පුක දෙනවා වැඩි විස්තර ඕනේ නැහැ බඩු හම්බෙන්නේ කොහෙන්ද බඩු බෙදන්නේ කාටද මට විස්තර ටික කියපන්කෝ බණ්ඩාර නැත්නම් අපි අර වැඩපිළිවෙල ලෑස්ති කරන්න ඕනේ මේ මල්ලිට පොඩ්ඩක් අමාරුයි හවස් වෙද්දී ඒවා හරි සර්. වචන විතරයි ඕනේ. සර් මං කිසි වැරද්දක් කරලා නෑ සර්. මං කරපු එකම වැරද්ද ඇමතිතුමාට විරුද්ධව කතා කරපු එක. අන්න ඒකේ පලිය ගන්න තමයි සර් මාව මෙහෙම බඩු දාලා මෙතෙන් ගෙනාවේ. සර් ඕනනම් හොයලා බලන්න සර්. වෙනවද කොහමද රාජකාරී කියලා දෙන්නේ කොහොමත් බං තෝරෙක් මෝරෙක් අල්ලගන්න ආල් මැස්සෙක් දාන්න එපයි ඒක තමයි අපි උඹව මෙතෙන්ට ගෙනාවේ සර් මම මේවට සම්බන්ධ නෑ සර්. අපි හරි අහිංසක මිනිස්සු සර්. මගේ අම්මා සර් මං එනකන් ගෙදර බලාගෙන ඉන්නවා. මට යන්න දෙන්නකෝ. ඔය මහත්තයව කලින් හිතන්නද අනික මහත්තයාගේ කලිසමේ වම් සාක්කුවේ තිබිලා තමයි මේ මද්ද්‍රව්‍ය හම්බෙලා තවම කියන්නේ අපි හොරු කියලා මං ඇත්ත කියන්නේ සර්. මගේ අම්මා ලෙඩ ඇඳේ ඉන්නේ. මං ගියේ නැත්තම් අම්මට මොනවද වෙයිද දන්නේ නැහැ සර්. මට යන්න දෙන්න සර්. සර් මට කියන්න දෙයක් තියෙනවා සර්. මේ කොල්ල අහිංසකයි. මට සමා වෙන්න සර්. ඇමතිතුමායි කීමර තමයි මුට බඩු දාලා ගෙනල්ලා තියෙන්නේ. මට සමා වෙන්න සර්. මේ හැමදේම වෙනකම් බලාගෙන හිටියාට. බණ්ඩාර මම බණ්ඩාරගේ වචන එනකන් තමයි බලාගෙන හිටියේ. මම මේ හැමදේම දන්නවා බණ්ඩාර. හැමදේම සාමකාමී බණ්ඩාර. මොකද මම මේකට සම්බන්ධ ඉහළ පෙළේ ඔක්කොටම වෙන්න ඕන කටයුතු කරලා තියෙනවා. එතකොට ඔබතුමාගේ සගයෝ ටික පොලිස් නිලධාරීන් ඒ කට්ටියට ගෙවල් වලට යන්න වැඩ කටයුතු සලස්සලා තියෙනවා. ඒතර අපි බණ්ඩාරවත් මෙතන ඉඳන්න ලෑස්ති. අපි මේ කොල්ලව ගෙදර යවලා බණ්ඩාර මෙතන ඉඳගෙන මාත් එක්ක නිවිහන හිල්ල කතා කරනවා. යකෝ අද රටේ නීතිය බල්ලට ගිහිල්ලා තියෙන අයිසේ. පෙරේද බන්ධනාගාරේ අපේ කොල්ලෙක් තුවක්කුව දික් කරපුවාම ඒකට කතා කරන මිනිස්සු සෑහෙන හිටියා. අද පොලිසිය බලු වෙලා ඉන්නේ උත්. මොකද්ද හේතුව? හේතුව තොපි වගේ මේ සක්කිලි වැඩ කරන යුන් හින්දා. නීතිය ක්‍රියාත්මක කරන්න ඇත්තෝ හරියට හිටියා නම් අද පොලිසිය මේ විදිහට බලු වෙන්නේ නැහැ නේ බා. ඔබ දන්නවද? මේ යුනිෆෝම් එක හරි බරයි බං එකට. ඒක හරියට අඳින මිනිස්සුන්ට. ඒ හැම දෙයක්ම සමා වෙන්න. යම්මත් එක්ක.